ඉතින් ඔයාලා දන්නවනේ මම තමයි ඉරිදු නිරූපසපා. මේ දවස්වල channel එක නිලිය. ඉතින් අද මම පටන් ගන්න යන්නේ my bag segment එක and thank you for invite for me Dagi Bagi YouTube channel. දැන් අපි බෑග් එක බලලා මිහුනේද? ඉස්සරම මේ තියෙන මගේ කාකි එක. ඒක ඉතින් බෑග් එකේ තමයි දාලා දෙන්නේ. මේක මම ගෙනත් මම ඉස්සරින් තිබ්බා. මේ තමයි ඉතින් මගේ බෑග් එක. මම බලකට ඉන්ටර්වියුස් වලට යනකොට ෂූටින් වලට යනකොට මේක තමයි යූස් කරන්නේ. මේ බෑග් එක. ඉතින් මේ කැකුලේ තියෙන දේවල් බැලුවොත් ඉස්සරෝම ඉනවා පේන්න ඉර එක ගෑනලා මේක විදිහට අපි ලස්සනට ඉන්න බෑ ඉතින් එහෙනම් ඉතින් මේක ඉතින් මගේ බෑග් එකේ වන්න බෑ ඊළඟට තියෙනවා වෝටර් බෝටල් එක මේ මට වෝටර් බෝටල්ස් ගොඩක් තියෙනවා මේක මගේ යාළුවෙක් බර්ත්ඩේ එකට දුන්න gift එකක් ඉතින් මම ගොඩක් ආසයි මේකට හෑන්ඩ් බෑග් එකක් තෝරගනිද්දී සැලකිලිමත් වෙන්නේ මොනවද? ෆස්ට් කලර් එක බ්‍රෑන්ඩ් එක බ්‍රෑන්ඩඩ් බෑග් එක කියන එක අපේ පර්සනැලිටි එකට ලොකු දෙයක් නේ ඊළඟට අර feasibility එක සහ බඩු දාන්න යන පුළුවන් ප්‍රමාණය එක එක ගමන් වලට මම එක එක බෑග් පාවිච්චි කරනවා මේක තමයි ඉතින් ගොඩක් පාවිච්චි කරන්නේ ඊළඟට තව තියෙනවා මේ ටෝච් එකක් මේක ඉතින් ගොඩක් එක බෑග් වල නෑ හැබැයි මගේ බෑග් එකේ තියෙනවා මම ගොඩක් ආසයි මේකට ටෝච් එකට සහ එක දවසක් මගේ ෆෝන් එකේ බැටරි බහලා කලවරක යනකොට ලොකු ප්‍රශ්නයක් වුණා මට එහෙනම් මම ගෙනාවා මම මගේ ටෝච් එකක් පාවිච්චි කරනවා ඊගාවට මම ගොඩක් ආසයි පොත් කියවන්න. ඉතින් මම ෂූටින් යනකොට වෙහිකල් එකේ යනකොට ෆ්‍රී ටයිම් එකක් ආපුවම පොත් කියනවා. ඉතින් මේ දවස්වල මම කියවන පොත තමයි මේක. මේකත් මට anonymous කෙනෙක්ගෙන් හම්බෙච්ච gift එකක්. I don't know who's that person. ඔයාලා ඒක නම් මේක බලන් ඉන්න නම් මම ටෙස්ට් එකක් දාන්න. හෑන්ඩ් බෑග් එකේ තියෙන වටිනම දේ මොකක්ද? It's my mobile. ඒක ඉතින් හැමෝගෙම ජීවිතේ වගේනේ. ඊළඟට තව තියෙනවා මම චුට්ටක් ඕවර් තින්කර් කෙනෙක්. ඉතින් ස්ට්‍රෙස් බෝල් එක පාවිච්චි කරනවා මේක මගේ යාළුවා මට අරන් දුන්නේ. යාළුවා බර්ත්ඩේ එකට තෑගි අරන් දෙන්න කියලා මට අරන් දෙච්ච එකක්. ඊළඟට මේක මගේ මේකප් පවුච් එක. ඉක්මනට අපිට ෂූටින් එකක් යනකොට ඉක්මනට යන්න ඕන නම් කියන්නේ චුට්ටක් ලේට් වුණොත් එහෙනම් මම වෙහිකල් එකේදීම මේකප් එක දාගන්නවා. ඉතින් මේ වගේ චුට්ටක් පවුච් එකක් තියෙනවා. මේක ඉතින් මම ගොඩක් කැමති දෙයක්. මේ නෑ කැම එකක් මගේ බෑග් එකේ. next මේක මට ගිය අවුරුද්දේ වැලන්ටයින් එකට මගේ එක්ස් බොයිෆ්‍රෙන්ඩ් අරන් දීපු එක. next කෙනෙක් නෑ ඉතින් මම එහෙනම් තාම තියන් ඉන්නවා. X I love you. මේක තමයි මගේ notebook එක. මට එන invitations ඊළඟට shooting ඒ දේවල් ලියාගන්න note down කරන්න මේකේ. මේක තමයි ඉතින් හැමදේම මම කරන දේ තියෙන්නේ. මේ ඉතින් ඔයාලා බලන්න පුළුවන් මම හරි පිළිවෙලට ඒක note down කරලා තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ මගේ hair bands ටික. චුට්ටු bands ගොඩක් තියෙනවා. මම ඉතින් එක එක hair style දාන්න ආසයි. ඒ වගේම මේ වගේ චුට්ටු item වලටත් මම ආසයි. හෑන්ඩ් බෑග් එක කාත් එක්ක හරි මාරු කරගන්න ලැබුණොත් මාරු කරගන්න කාත් එක්කද? මම කැමති නැහැ මගේ හෑන්ඩ් බෑග් එක මාරු කරන්න. මේක මගේ පර්සනල් දෙයක් නේ. ඊළඟට මේක තමයි මගේ ඉයර්ෆෝන් එක මම ගාව එයාපෝට්ස් එකක් තියෙනවා. හැබැයි ඉතින් මම කැමතියි මේක පාවිච්චි කරන්න. ඒ නිසා මම මේක පාවිච්චි කරනවා. මගේ ෆෝන් එකේ බැලුවොත් නැත්තම් බැටරි නැහැ. කොහේ හරි ගියාම ඊළඟට මම මේක උස්සගෙන යනවා. ඉතින් යන්නේ කොහෙට ගියත් එළියට බැස්සාම ඉතින් මම බෑග් එකට ටං ගාලා මේක දාගන්නවා. ඊළඟට තියෙනවා perfume එක. මේක මම ඉතියෝපියාවේ ටුවර් එකක් ගිය වෙලාවක අරන් ආපු එකක්. හරිම සුවඳයි. හොඳ බ්‍රෑන්ඩ් එකක්. මේක මම හිතන්නේ ලංකාවේ මුදලින් 80000ක් විතර වුණා. ගාන නෙමෙයි වැදගත් නේද? අපි පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එකයි වැදගත්. කාගේ හරි බෑග් එකක් හොරෙන් බලන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ බෑග් එක බලන්න? අපිට ඉතින් අරුන්ගේ බෑග් වැඩක් නැහැ නේද මෙයා. ඒවා චීප් වැඩ. මට කියන්න මතකුණානේ. මේ හෙයා ක්ලිප් එක මම හැමතැනම අරන් යනවා. මම මේ ලූස් හෙයා එක දාගෙන හිටියට සමහරවිට හොට් අවස්ථාවලදී බිසි අවස්ථාවලදී ඉතින් චුට්ටක් මගේ ටයි අප් කරගන්න හෙයා එක ක්ලිප් එක යූස් කරනවා. ඊළඟට මේන්ම තියෙන මගේ වොලට් එක. මේක ඇතුලේ කාඩ්ස් ටික ඊළඟට ID කාඩ් එක කෑෂ් එකක් තියෙනවා. මම ලොකුට කෑෂ් අතේ තියන් ඉන්නේ නැහැ. කාඩ් තමයි යූස් කරන්නේ ගොඩක් වෙලාවට. බෑග් එකේ තියෙන ෂෙයා කරගන්න අකමැතිම දේ මොකක්ද? ෆෝන් එක. ෆෝන් එක තමයි අකමැති. ඊළඟට තියෙනවා මගේ පවුච් එක. ඒක ඇතුලේ බැලුවොත් ඒකේ තියෙනවා ටිෂූස් ඊළඟට මේක මගේ ස්මූත් ජෙල් එක ඊළඟට ආයෙ තියෙනවා මගේ බොඩි ලෝෂන් එක and clips balls and earrings වගේ ටිකක් තියෙනවා. මේකත් මට හම්බෙච්ච gift එකක්. අසන gift එකක්. thank you darling. මාත් මේක දුන්නට. ඒ වගේ ටිකක් තියෙනවා. ඉතින් බුල් සම ගොඩක් තියෙන්නේ. ළමයි ඉතින් මේ වගේ දේවල් බෑග් වල ගොඩක් තියෙනවා. ඉතින් යාළුවා මගේ නේද? ඊළඟට මේ තියෙන ඊළඟ perfume එක ආයෝ මේකේ clip එක. මොනේ clip එක නෑ. මේක මගේ එක්ස් බොයිෆ්‍රෙන්ඩ් තමයි දුන්නේ ඒකත්. ඉතින් මම එයාට ගොඩක් ආදරෙයි. ඉතින් මම තාම තියන්න.
හෑන්ඩ් බෑග් එක ටික වෙලාවකට හරි කාගාවත් කියලා යනවා නම් කාගාවද කියලා යනවා. මගේ යාළුවා මගී එයා ගාව තියන්න පුළුවන් ඕන දෙයක් ඉතින් ලොකරගේ දැම්ම වගේ සේෆ් එකේ දැම්ම වගේ හරිම සේෆ් එයා ගාව තමයි තියන්න පුළුවන් නේ. මේ තියෙන්නේ මගේ ෆෑන් එක. මේක ඉතින් මම නිතරම යූස් කරන දෙයක්. ඉතින් අපි මේ ඉන්නේ ඉතින් හරි හොට් ක්ලයිමේට් එකකනේ. ටිකක් තරහා ගන්න අමාරුයි. ඉතින් මම පොඩි කාලේ මේ AC එකේම හැදිච්ච කෙනෙක් ඉන්න ඉතින් මේක නිතරම යූස් කරනවා. ඊළඟට කෑෂ් ටික බිම ඊළඟට තියෙනවා මේක මගේ ජෙල් එක මම නිතරම පාවිච්චි කරනවා මම අර කැමති මගේ කොණ්ඩේ ලස්සනට ස්මූත්ලි තියාගන්න අට පේනන්නේ මගේ කොණ්ඩේ ලස්සට තියෙනවා ඒ නිසා ඉතින් මේක පාවිච්චි කරනවා මම නිතරම ඊළඟට මේ තියෙන මගේ ෂේඩ්ස් දෙක අවුවේ මෙ යනකොට ඉතින් හරි අමාරුයි ඉතින් ඇස් වලට අපි ඉතින් තාත්ත මේකේ කරන්නත් එපා ඒ නිසා ඉතින් මගේ ෂේඩ්ස් දෙක තියාගන්නවා මම එකට මේක මං ගාව තියෙනවා මේක මගේ කෝඩ් එකක් තියාගන්නවා මේ ඊළඟට මං ගාව තියෙනවා කොම්බ එකක් කොණ්ඩේ චුට්ටක් පිය ගන්න කොම්බ එකක් තියෙනවා මේ වගේ පෙන් එකක් තියෙනවා මගේ නෝට්ස් ටික ලියා ගන්න නෝට් ඩවුන් කරගන්න විශේෂ දේවල් මගේ ෆෑන්ස්ලා ආපුවාම මේ සයින් එකක් එහෙම දාන්න හොඳ මේ හොඳ බ්‍රෑන්ඩඩ් පෑන් එකක් මේක මම හිතන්නේ අංකම දැන් 20000ක් විතර වෙනවා මම මේක සිංගප්පූරුව ගිහලා ගත්ත එකක් ඉතින් ෆෑන්ස්ලා ආපුවම ඉතින් නිකන් කබඩ් පෑන් එකකින් අපිට සයින් එකක් දාලා දෙන්න බෑනේ ඒගොල්ලෝ අපිට ආදරෙන්නේ නැහැ නේද මේ වගේ හොඳ පෑන් එකකින් තමයි මම සයින් කරන්නේ ඒ දේවල් ටික තමයි මම ක්ලිප් එක හම්බුණා ඒ දේවල් ටික තමයි මගේ බෑග් එක ඇතුලේ තියෙන්නේ ෆෑන් කෙනෙක් ඇවිල්ලා බෑග් එකේ තියෙන දේවල් වලින් මොනවා හරි ඉනියුව ඔයා මොනවද දෙන්නේ? මම දෙනවා ටිෂු එකක්. ටිෂු එකක් තමයි දෙන්නේ. ඉතින් වෙන ඉතින් මට දෙන්න අනිත් දේවල් ඔක්කොම පර්සනල් දේවල් නේ. ටිෂු එකක් දෙනවා ඕනනම් සයින් එකකුත් එක්ක ටිෂු එකක් දෙන්න පුළුවන්. ඉතින් අද දවසේ මේ සෙග්මන්ට් එකට මට ඉන්වයිට් කරාට බොහොම ස්තුතියි. and අපි ආයෙ දවසක වෙනත් සෙග්මන්ට් එකකින් හම්බ වෙනවා. bye bye.